අපි මෙතනම ඉන්නවද වෙනකොට හරි යමුද බා? එහෙම අනේක හරි නෑ නේ ඔයි. අරු කිව්වනේ අංකල් කාර්යය එනවද කියලා බලන්න කියලා. අප්පෝ ඵලයන් බං උඹට ඔක් දුන්නත් තාම අයියට බයයිනේ. ඔව් බම් මූ ගෙදරදි බයයි. අප්පෝ මං ඌට බය නෑ ඔයි. අපි දෙන්න එළියට බැස්සම විතරයි කතා කරන්නේ. අඩුම ගෙදරදී අපි කතා කරන්නේවත් නෑ. ඵලයන් බං යන්න. නෑ බං මං සීරියස් කියන්නේ. ඌයිමයි මෙහෙමින් එක හොඳයි බං. ඒක අපි දෙන්නටම හොඳයි. ඒ බලනකොයි මුන් දෙන්න කරන්න ඕන නසරානි වැඩ ඔක්කොම කරන්නේ එකට. නසරානි වැඩ නෑනේ මල්ලි අපි ගාව. අනේ මේ දැන් ඉතින් අද වුණත් බලපංකෝ. අයියගේ ඇපල් කාලා එන්න මල්ලි පාරට වෙලා මුර කරනවා. ඇපල් කන්න නම් ආස නැත්තේ කවුද පැතුමා? අනිත් එක යකෝ උඹ ඇපල් කාලා එන ගමන් පාරේ කී දවසක් නම් රස්තියාදු වුණාද? ඒ වුණාට ඇපල් වලට වඩා මං නම් කැමති පැණි කොමඩු කන්න බා. අරු ගියපු තියා නම් පැණි කොමඩු ගෙඩියකුත් තියෙනවා. මං කිව්වා තඩියක් ලයින් එකක් ගහලා දෙන්න කියලා. බලමුකෝ. බලමුකෝ පැණි කොමඩු කයිද කියලා. අඩේ මේ බල්ලෝ බොරනවා වගේ. බලපංක පොඩ්ඩක් පිටිපස්ස හැරිලා. අරු නම් එනවත් වගේ හැබැයි තව කවුරු හරි පිටිපස්සෙන් එනවා වගේ. හේ උඹලා ගියේ නැද්ද බං? මං හිතුවා උඹලා ගිහිල්ලා කියලා බං. අම්මා ඇපල් කාලා මහන්සි වගේ අද කොල්ලා. ඇපල් කන්න වෙලාවක් තිබ්බේ නෑ බං. අර අංකල් කාර්යය ආවා. අම්මට මං උඹලටත් එක්ක අරන් ආවා. අඩු සිරාවට. පැතුමා උඹ කොමුණු කන්න කැමති කිව්වනේ. මං උඹට කොමුණු ගෙඩියකුත් ගෙනාවා. ෂා මං නම් කැමති කොමඩු තමයි බා. දීපන් එන මෙන්න ඇපල් උඹලා ගෙඩිය. කැප. කාපන්.